Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයාලට අරන් ඉන්නේ day vlog එකක්. මම කලින් ඔයාලට evening vlog එකකුයි evening to morning vlog එකකුයි අරන් ඇවිල්ලා තියෙනවානේ. ඉතින් එතකොට මේක තමයි මගේ channel එකේ මම ඔයාලට අරන් එන first day vlog එක වෙන්නේ. එහෙනම් අපි බලමු අද මගේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා. මම අද මුලින්ම ආවේ කලා සැලෝන් එකට. කුලියපිටියේ ඉන්න කට්ටිය නම් දන්නවා මේ සැලෝන් එක කොහෙද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට මේ පේන්නේ සැලෝන් එකේ ඉන්ටීරියර් එක කොහොමද තියෙන්නේ කියලා. මේ සැලෝන් එකේ ආන්ටිම කලා ෆැෂන් කියලා ක්ලෝතින් ෂොප් එකක් මේ විදිහට එතන ළඟම කරගෙන යනවා. ඉතින් අද මම සැලෝන් එකට ආවේ මගේ monthly clean up එක කරගන්න. එහෙනම් අපි බලමු ඒක අපි කොහොමද කරන්නේ කියලා. ඉතින් ඔය විදිහට මගේ clean up එකත් කරගෙන ඊට පස්සේ අපි සැලෝන් එකෙන් එළියට ආවා. ඔයාලට දැන් මේ පේන තියෙන්නේ ඒ සැලෝන් එකට එහා පැත්තේ තියෙන ෂූ ෂොප් එක. මම අද මෙතනින් ෂූස් වගේක් ගත්තා. මම ඔයාලට ගෙදරට ගිහින් පෙන්නන්නම් මම මොනවද ගත්තේ කියලා. ඊට පස්සේ ඉතින් ওই විදිහට පහලට ඇවිල්ලා මේ පාරේ මේ විදිහේ පොඩි ෆ්ලවර් එක්සිබිෂන් එකක් තිබ්බා. ඕකත් බලාගෙන අපි ගෙදර ආවා. ඉතින් මම ගෙදර ඇවිල්ලා වොෂ් එකක් එහෙම දාගෙන කාලා දැන් මම හිතුවා මගේ නාම දේවල් ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්න නැත්නම් මට ඔකයි කරන්න ටයිම් එකක් හම්බෙන්නේ නැති හින්දා. එහෙනම් අපි ආ වීඩියෝ එකට. මුලින්ම මම එක බ්ලවුස් එකක් ගත්තා. මොකද මම මේ දවස්වල කැම්පස් යන බඩු ලෑස්ති කරගන්නවා. ඉතින් ඒ හින්දා එක බ්ලවුස් එකක් ගත්තා. අනිත් ඒවා ගත්තේ ඔක්කොම සැන්ඩල්ස්. ගොඩක් ගත්තේ නැහැ. හැබැයි මම ඒවා ටික ඔයාලත් එක්ක ෂෙයා කරනවා. මුලින්ම ගත්ත බ්ලවුස් එක තමයි brown color බ්ලවුස් එක. ටැග් එක. මෙන්න මේක. මේකේ මේ විදිහට අර හයි නෙක් එකත් එක්ක ඇවිල්ලා මේ විදිහේ මෙතනින් පොඩි ඩීටේල් එකක් තියෙනවා. මැදට වෙනකල් පහළට යනකම් තියෙනවා. ඊළඟට long sleeve. මෙතනත් අර බටන් දාන්න පුළුවන් විදිහට අර මේක හරිම ලස්සනයි අපි යන්නම්. මොකද මෙතනින් අත හිර වෙලා පේන. ඒතකොට අර මේක නිකන් මේ අත පෆ් විදිහට පේදි මෙතන හිර වෙලා තිනකොට ඒක හරිම ලස්සනයි. මේක ටයිට් ස්කර්ට් එකට යට කරලා හරි මොකක් හරි ඔෆිස් පෑන්ට් එකට හරි යට කරලා නම් හරිම ලස්සනයි තියෙන්නේ. මම අද ගත්ත එකම බ්ලවුස් එක තමයි මේක. ඊළඟට මම ගත්තා සැන්ඩල්ස්. මෙන්න මේක. මෙන්න මේක. මේකේ මේ වලට පේනන්නේ මෙතන නිකන් අර බෝ එකක් වගේ නිකන් කොහොමද ගැටයක් දාලා වගේ තියෙන. ඒකත් හරි ලස්සනයි දැම්මම. ඉතින් මේක ගත්තා. ඒ වගේම මේකේ තව කලර් එකක් තිබ්බා. ඒක බ්‍රවුන් කලර් එකනේ. ඊළඟට ගත්තා ඒකෙම ග්‍රීන් කලර් එක. මොකද මේ කලර් එකේ සැන්ඩල්ස් මට නැහැ. මම මොකක් හරි ඇඳුමක් ඇඳලා අනේ මේ කලර් එකක් තිබ්බනම් හොඳයිනේ කියලා හිතියා. ඉතින් කොහොම හරි ඒකේ මට ඕනම හරිම ආස පාටක් මේ ග්‍රීන් කලර් එකට නිකන් තද ග්‍රීන් කලර් එකක් නේ මෙලම හරිම ආසයි. ඉතින් මම මේක ගත්තා. ඊළඟට මෙන්න මේක. මේක නම් ගත්තේ මට නෙමෙයි අපේ ලොකුවම්මට. හැබැයි මේක මට දාන්නත් පුළුවන් ඕනනම්. මේකේ පොඩි හීල් එකක් එනවා. මේ තියෙන මේක. මේකේ පොඩි හීල් එකක් එනවා. ඊළඟට මේක නිකන් කලර්ස් තුනකින් ඔව්. ග්‍රීන් කලර් එකයි, බ්ලූ කලර් එකයි, නිකන් අර බේබි පින්ක් එකකින් වගේ මෙන්න මේ විදිහට මේක ගිහින් තියෙනවා. ඒකත් හරිම ලස්සනයි. කකුලට දැම්මම. ඊළඟට මෙන්න මේක. මෙන්න මේ විදිහේ ස්ට්‍රැප් එකේ න සැන්ඩල්ස් වලට මම මාරම ආසයි. ඒක හරිම ලස්සනයි. ඉතින් මේකේ මෙතන ස්ට්‍රැප් එකක් තියෙනවා. වගේ මෙතනින් තව ඇන්කල් එක ළඟින් ස්ට්‍රැප් එකක් යනවා. ඊළඟට මේක අපිට අර ඇඩ්ජස්ටබල් ස්ට්‍රැප් එකක්. මේක අපිට ඕන විදිහට මේ සයිස් එක හදාගන්න පුළුවන්. හෝල්ස් වගේ තියෙන අපිට ඒක දාගන්න. ඉතින් ඔව් මේක ගත්තා. ඒකේතර මේ මෙතනින් තමයි මේ සෙට් කරලා තියෙන්නේ. මම හරි ආසයි මෙහෙම සෙට් කරලා තියෙනවට මාරු එක. හරිම අමුතු ලුක් එකක් එන එකට. ඉතින් එහෙනම් මේක. ඒකේ බ්ලැක් කලර් එක ගත්තා. මම කලිනුත් අර ෂූස් අර ස්ලිප් එකකිනුත් බ්‍රවුන් කලර් එකයි ග්‍රීන් කලර් එකයි ගත්තානේ. මම තමයි කැමති ඩිසයින් එකක් හම්බුනා කලර්ස් දෙකක් විතර ගත්තා. මේ බ්ලැක් කලර් එක මේකෙන් ගත්තා. ඊළඟට ඒකෙම බ්‍රවුන් කලර් එක. ඒකෙන් බ්‍රවුන් කලර් එක. මේ බ්ලැක් එකයි බ්‍රවුන් එකයි ඕනම එකකට වගේ අපිට ස්ටයිල් කරන්න පුළුවන්. මොකද මේක ඩෙනිම්ස් වලට දාන්නත් පුළුවන්. මේක ගවුම් වලට දාන්නත් පුළුවන්. කැමති නම් මෙන්න මේ ස්ට්‍රැප් එක අයින් කරලා මේක විතරක් දාන්නත් පුළුවන්. මොකද මේක මහලුවට පේන්නේ නැහැ නේ. ඉතින් එහෙම කැමති කෙනෙක්ට මෙහෙම මේ ස්ට්‍රැප් දෙකකින් විතරක් දාන්න පුළුවන්. මේක දාන්න කැමති නම් මේක දාලා හොඳට හිර කරලා අපිට ස්ට්‍රැප් දාගන්න පුළුවන්. හරි. ඉතින් ඔය ටික විතරයි අද ගත්තේ. දැන් මේ ටික ඉවර කරලා දැන් ටිකක් නිදාගෙන හැරෙන්න ඕන. මොකද අද හවස තව පොඩි වැඩක් තියෙනවා. ඔයාලා thumbnail එකෙන් හරි මගේ intro එකෙන් හරි දකින්න නැති. ඉතින් ඔව් ඒක රෙඩි වෙන්න යන්න ඕනේ. එහෙනම් අපි හම්බෙමු එතනට ගිහලා. හවස 5 මාරට විතර
අපි කට්ටියම රෙඩි වෙලා මුලින්ම ගියේ මෙන්න මේ People's Bakers එකට. මේකට ගිහිල්ලා අර කැන්ඩල්ස් වගේක් ගන්න ඕනලා තිබ්බා. ඉතින් ඔය ටික අරගෙන අපි මෙතනින් එළියට ඇවිල්ලා ඊළඟට අපි ගියේ මැක්මීන් රෙස්ටුරන්ට් එකට. කුලියපිට ඉන්න කට්ටිය නම් දන්නවා. ඉතින් මම දැන් කියන්න ඇයි අපි මෙතනට ආවේ කියලා. මේ දවස ජූනි 11 අපේ අක්කගේ බබාලා දෙන්නගේම බර්ත්ඩේ එක තියෙන්නේ ජූනි 11. එයාලා ට්වින්ස්ලා නම් නෙවෙයි. කෙනෙක් 2019 ජූනි 11 අනිත් කෙනත් 2016 ජූනි 11. ඉතින් ඒ දෙන්නගේ බර්ත්ඩේ පාටි අරේන්ජ් කරන්න තමයි මම කලින් ආවේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි තුන්දෙනා එකතු වෙලා බර්ත්ඩේ අරේන්ජ්මන්ට්ස් ටික කරා. ඊට පස්සේ අපි බලමු එයාලා ආවට පස්සේ ඒ වෙලාව කොහොමද අපි ගත කරන්නේ කියලා. අපි මේ බැලූන්ස් ටික ගත්තේ කොහෙන්ද කියලා ඔයාලා මගේ කලින් වීඩියෝ එක දැක්කනේ. මම මේ ටික ගත්තේ ගම්පහ මින්සාර බුක් ෂොප් එකෙන්. ඒකේ බැලූන් 100ක්කුයි තව බැලූන් ටේප් එකයි ওই විදිහේ දේවල් ටිකක් තිබ්බා. ඉතින් කොහොම හරි මේ බැලූන්ස් ඒ රෙස්ටුරන්ට් එකෙන් අපිට පුම්බලා දෙනවා. ඒ හින්දා කරදරයක් නැතුව අපි ඒ ටික ලෑස්ති කරගත්තා. ඊට පස්සේ මේ බැනර් එක නම් අපේ ගෙදර තිබ්බා. ඉතින් මම ඕකත් ওই විදිහට සෙටප් කරගත්තා. මේ බැලූන් ආච් එක නම් අපිට තනියම සෙට් කරන්න බැරි හින්දා ඒ රෙස්ටුරන්ට් එකේ හිටිය බෝයි කෙනෙක්ගේ හෙල්ප් එක අරගෙන අපි මෙන්න මේ විදිහට මේ බැලූන් ආච් එකත් මේ වෝල් එකට සෙට් කරගත්තා. ඔයාලට මේ වීඩියෝ එක බලද්දි බෝරින් වෙයි කියලා හිතුන හින්දා මම ස්පීඩ් එක වැඩි කරලා තමයි මේ වීඩියෝ ක්ලිප් එක ඔයාලට දාලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම බර්ත්ඩේ ඩෙකරේෂන්ස් ටික කරගත්තේ. කේක් එක අරන් ආවේ අක්කා හින්දා මට අක්කා එනකල් ඉන්න උනා ඒ කේක් එකේ දේවල් ටික කරලා මේ ඔක්කොම ඉවර කරන්න. ඊට පස්සේ අක්කා ආවට පස්සේ කේක් එක ටේබල් එක උඩින් තියලා ඒ දේවල් ලෑස්ති කරාට පස්සේ තමයි බබාලා දෙන්න ආවේ. එහෙනම් අපි බලමු මේක දැකලා ඒ දෙන්නගේ රියැක්ෂන් එක කොහොමද කියලා. හොන්දට ගහන්න දුක නැතුව කොයිද Day to you, happy birthday to you, happy birthday dear Tinura, happy birthday to you, happy birthday to you, happy birthday to you, happy birthday dear Tirani, happy birthday to you. ඊට පස්සේ අපි අපේ ඩිනර් එකත් අරගෙන ගෙදර ආවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මගේ දවස ගෙවුනේ. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති කියලා. එහෙනම් thank you so much for watching guys. See you in next video. Bye.